ඔයාලට මේ වෙබ් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගන්න පුළුවන් ඔන්ලයින් එඩිටර් වීඩියෝ ඉමේජ් ඔඩියෝ කියන එකට ගියාන් පස්සේ ඔයාලට පල්ලෙහාට යන්න හම්බ වෙනවා ඩ්‍රීම් ෆේස් කියලා එකක්. ඒක මත ක්ලික් කරන්න. ඒක මත ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් avatar generate කරන්න පුළුවන් ඔප්ෂන් එකක් එනවා. ඔයාලට පුළුවන් මේකේ මුලින්ම sign වෙන්න ඕන. ඔයාලා මේකට මුලින්ම sign වෙන්න. මම දැන් sign වෙන්න යන්නේ. මම දැන් sign වෙනවා මේ වෙබ්සයිට් එකට. මම හදන්නේ avatar කෙනෙක්. මේකේ avatar කෙනෙක් කතා කරන විදිහට තමයි හදන්නේ. ඔයාලට මේකට ඕන වෙන image එකක් ඕන වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බලුවා. ඔයාලා ලොග් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ ඔයාලා උඩම තියෙන ෆොටෝ වීඩියෝ මත ක්ලික් කරන්න. ඊට පස්සේ එන පොප් එකේ ෆොටෝ වීඩියෝ මත ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට ඕන වීඩියෝ එකක් image එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම avatar කෙනෙක් විදියට පොඩි avatar වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරගන්නවා. මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන පොඩි වීඩියෝ ක්ලිප් පමණයි. එහෙනම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරගන්න. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරගන්නවා. ඔයාලට ඕන ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. වීඩියෝ ක්ලිප් හොයාගන්න බැරි නම් මේක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා උඩ ක්ලෝස් එකක් තියෙනවා. ඒක ඔයාලා ක්ලෝස් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොජෙක්ට් එක නියම විදිහට හදාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ ටෙක්ස්ට් එකක් විදිහට ඔයාලට මේ කියන්න ඕන දේ ටයිප් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන ඔයාලට වොයිස් චේන්ජ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලගේ වොයිස් එක රෙකෝඩ් කරලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ මියුසික් වගේ ඒවා තියෙනවා නම් ඔය අප්ලෝඩ් කරන ඔඩියෝ ෆයිල්ස් එහෙම අප්ලෝඩ් කරන්න පුළුවන් මේකට. මේවා අප්ලෝඩ් කරන්න මේ වීඩියෝ එක පොඩි කෙටි වීඩියෝ එකක් විතර තමයි සේව් වෙන්නේ. ඔයාලා මේ පොඩි කෙටි වීඩියෝ එකක් විදිහට සේව් වෙන්නේ. ලොකු වීඩියෝ මේක ජෙනරේට් කරන්න බෑ. ඔයාලා බලන්න පුළුවන් මේ ගොඩක් ඔප්ෂන් මේ මම දැන් පෙන්නන විදිහට මේකේ තියෙන්නේ ඔයාලගේ මේ ඒ හදපු account එකේ තියෙන ඒව බලා ගන්න විදිය. ඒ වගේම ඔයාලට පුළුවන් අප්ලෝඩ් කරන්න තියෙන ඔයාලට ඔඩියෝ අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේකට ඔයාලට කැමති ඔඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේ ගෑනලම නිකන් සින්දුවක් කියනවා වගේ ඔයාලට සින්දු ඔඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරාම ඔයාලට මේ ගෑනලම සින්දු කියනවා වගේ හදා ගන්න පුළුවන්. ඒ වගේම මම ටෙක්ස්ට් එකක් දානවා මෙතෙන්ට මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න. ඔයාලට පේනවා වීඩියෝ එක ලස්සනට ජෙනරේට් කරන විදිය මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පල්ලෙහාට ගියාම ජෙනරේට් බටන් එක බලා ගන්න පුළුවන්. ඔයාලට ඒක මත ක්ලික් කරලා ජෙනරේට් කර ගන්න පුළුවන් හැකියාව තියෙන ශනිකවම ලේසියෙන්ම ජෙනරේට් කර ගන්න පුළුවන් ඔයාලට. ඔයාලට ජෙනරේට් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඒක මත ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එක පොප් එකේ බලා ගන්න පුළුවන්. මේකේ වොයිස් චේන්ජ් එක බේබී කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මම වොයිස් චේන්ජ් කරනකොට බේබී කියලා ඔප්ෂන් එකට වැටලා තියෙන්නේ. ඒක නිසා දැන් බේබී කෙනෙක් විදිහට තමයි මේක වොයිස් එක ඇහෙන්නේ. ඔයාලට ඕන වොයිස් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඕන කෙනෙක්ගේ වොයිස් එකක් ඔයාගේ වොයිස් එක උනත් අප්ලෝඩ් කරලා මේක ඔයාගේ වොයිස් එකෙන් කියන විදිහට උනත් හදා ගන්න පුළුවන්. ඔයාලගේ මේකේ පල්ලෙහාට ගියාම ජෙනරේට් බටන් එකට උඩින් ඔයාලට වොයිස් චේන්ජ් ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. ඒක මත ක්ලික් කිරීමෙන් ඔයාලට පොප් අප් එකක් ලැබෙනවා. මේ පොප් අප් එකෙන් ඔයාලට ඕන වොයිස් එක සිලෙක්ට් කර ගන්න පුළුවන්. මම දැන් මේ ඔප්ෂන් එකට යනවා. මම වොයිස් එකක් චේන්ජ් කර ගන්නවා. මොකද අනිත් වීඩියෝ ක්ලිප් එකේ බේබි වොයිස් එකක් තමයි ඇප්ලයි වෙලා තියෙන්නේ. Hello, welcome to Dreamface. We hope you have a wonderful day. ඔයාලා වොයිස් එක තෝරගත්තට පස්සේ කන්ෆර්ම් මත ක්ලික් කරන්න. එතකොට ඒ වොයිස් එක ඇප්ලයි වෙනවා.
ඊට පස්සේ ජෙනරේට් එක දෙන්න තියෙන සුපුරුදු ඊට පස්සේ ජෙනරේට් වුණාම වීඩියෝ එක ඔටෝ ජෙනරේට් වෙනවා. ඒක ජෙනරේට් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වොයිස් එක චේන්ජ් වෙලාද කියලා. ඔන්න දැන් ජෙනරේට් වෙලා ඉවරයි. අපි දැන් වීඩියෝ එක බලමු කොහොමද කියලා වොයිස් එක චේන්ජ් වෙලා තියෙන කියලා. Nawadara YouTube channel subscribe. මම දැන් කියන්න යන්නේ කොහොමද ඔයාලගේ වොයිස් එකක් දාලා ඔයාලගේ කටහඬින් කියන වගේ හදන්නේ කොහොමද කියලා. ආයි නැවතත් අර මුල් ඉන්ටර්ෆේස් එකට එනවා. මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහා වොයිස් එක අපි කලින් ගියා ඒ වොයිස් එකටම තමයි නැවතත් යන්නේ. ඊට පස්සේ ඒකට ඔයාලා ගිහිල්ලා ඊට පස්සේ create new voice කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක මත ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් රෙකෝඩ් සහ අප්ලෝඩ් ඔඩියෝ ඔප්ෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ රෙකෝඩ් ඔප්ෂන් එකේ ඔයාලට තියෙන්නේ එයාලා දෙන NDC ඡේදයක් තියෙනවා. ඒක ඔයාලා කියන්න ඕන රෙකෝඩ් එක ඔන් කරගෙන ඒක රෙකෝඩ් එක ඔන් කරලා ඔයාලා කිව්වට පස්සේ ඒක කන්ෆර්ම් දීලා ඔයාලගේ වොයිස් එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ වොයිස් එක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලගේ වොයිස් එකෙන් වීඩියෝ හදා ගන්න පුළුවන්. අනිත් ඔප්ෂන් එක තමයි අප්ලෝඩ් ඔඩියෝ කියන්නේ. ඔයාලට පරණ ඔඩියෝ එකක් තියෙනවා නම් මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මියුසික් වගේ ඒවා අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ ඔයාලට කැමති විදිහක ඔඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒකට රියැක්ට් වෙන වීඩියෝ ඔයාලට හදා ගන්න පුළුවන් ලේසියෙන්. ඔයාලට තියෙන එක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එකක් විදියට සේව් වෙනවා. රීනේම් කරලා ඔයාලට නේම් කරලා සේව් කරන්න තියෙනවා. ඔයාලා ඒක රීනේම් කරලා සේව් කරාට පස්සේ ඔයාලට අපි කලින් කරා වගේ කන්ෆර්ම් දීලා ජෙනරේට් කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේම මේක Android application එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ Android application එකෙත් edit කරන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එක හරහා edit කරන්න පුළුවන්. ඔයාලට වෙබ්සයිට් එකේ විශේෂත්වයක් තියෙනවා. වෙබ්සයිට් එක මොබයිල් ෆෝන් වලට දාන්න බැලන්ස් වෙනවා. ඔයාලා try කරලා බලන්න වෙබ් එකකින්. මොකද application එක ගොඩක් ඉඩ ප්‍රමාණයක් ගන්නවා මේ setup එකට මොබයිල් ෆෝන් එකේ.